ගොඩක් වෙලාවට ඔයගොල්ලන්ගේ ජෙනරේෂන් එක හිතන දෙයක් තමයි මේ එන්වයරන්මන්ට් එක ගැන. ඉතින් ඒ නිසා ටියුබ් එකක් දැන් ගත්තට පස්සේ ඒක දි รา පත් වෙන විදිය. ඊළඟට ගන්න ක්‍රීම් එකට ගන්න හර්බල්ස් වලින් ඒ වගා කරන ගොවියන්ට ඉන්නවද? ඒගොල්ලන්ට කොයි විදිහද මේක බෙදිලා යන්නේ? එතකොට මේක එක්කෙනෙක් තුල විතරද මේ මුදල් සංසරණය වෙන්නේ? ගන්න ගොඩක් වෙලාවට කොමාරිකා ගොවියුන්ගේ ලංකාවේ ඉන්න අය. ඊළඟට කොමාරිකා අතරනේ සියඹලා ඉතින් විවිධ විදිහේ නිෂ්පාදන ගොඩක් දුන්නු විල මේ හැම දෙයක්ම කොහොඹ කහ අපි මිලදී ගන්න ගොවියන්ගෙන්. ඒගොල්ලන්ටත් මුදලක් යනවා. මේක හැම දෙකෙනා අතරම බෙදිලා යන නිෂ්පාදනයක් තමයි ෆොරෙවර් කියලා කියන්නේ. අපි නිෂ්පාදන අපේ ටියුබ් එකේ ඉඳලා ටියුබ් එකත් ඒක බයෝඩිග්‍රේඩබල් ටියුබ් එකක්. ඊළඟට අපි පාවිච්චි කරන හර්බල් සුප් ඒ වගේ. ඊළඟට අපි ෆැක්ටරි එකේ පාවිච්චි කරන වතුර නිෂ්පාදන වලට පාවිච්චි කරලා අයින් වෙනවා අපි රීසයිකල් කරනවා. රීසයිකල් කරලා තමයි අපි ප්ලාන්ට්ස් වලට දාන්නේ. කිසිම හානියක් පරිසරයට වෙන්න දෙන්නේ නැහැ. ඉතින් අර ඒ වගේ ලස්සන කතාන්දරයක් තුළ තමයි ෆොරෙවර් නිෂ්පාදනය වෙන්නේ. ඉතින් අර ඒ වගේ කියන්නේ ඕනම ජෙනරේෂන් එකකට ඒ යනකොට ඒගලන්ට ඇවිල්ලා දැන් දුවට ඇවිල්ලා බලන්න පුළුවන් මේ කියන දේවල් ඇත්තද කියලා.